Hi guys! ඔන්න අද වීඩියෝ එකෙන් අපි හිතුවා ඔයාලට බ්‍රැක්ස්ව පෙන්වන්න. බ්‍රැක්ස්ගේ දවසේ එයා පටන් ගන්නේ කොහොමද? එයා ඊට පස්සේ මොනවද කරන්නේ වීකෙන්ඩ් එකේ අපිට ෆ්‍රී වෙලාවේ ෆ්‍රී දවසේ. ඔන්න අද වීඩියෝ එක බ්‍රැක්ස් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි පෙන්වන්නේ. හැබැයි අද බ්‍රැක්ස් විතරක් නෙමෙයි. අද අපේ ගෙදර ලෙනිත් ඉන්නවා. මේ ඉන්නේ තමයි බ්‍රැක්ෂි. මේ තමයි බ්‍රැක්ස්. අපේ බව්ව. බ්‍රැක්ස් බෝයි. මේ තමයි ලෙනි. අපේ අකලගේ බව්ව තමයි මේ. එයාව අපි මේ දවස්වල ඒගොල්ලෝ හොලිඩේ ගියේ හින්දා එයාව අපි බලා ගන්නවා මේ දවස් ටිකේ. සෙල්ලම් මේ දවස්වල. මේක තමයි මේගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක. මේ පැත්තේ තියෙන්නේ මේ බ්‍රැක්ස්ගේ එක, මේ පැත්තේ ලෙනීගේ එක. බ්‍රැක්ස්ගේ එකේ තියෙනවා දෙන්නගෙම තියෙනවා ඩ්‍රයි කිබල් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මීට් එකක් තියෙනවා. ෆ්‍රෙෂ් මීට් එකේ චිකන්, වෙජිටබල්, ඒ වගේ වෙජිටබල් මික්ස් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි තව ඇඩ් කරලා තියෙනවා මෙතන ෆ්‍රෝසන් පම්කින්. ඒගොල්ලන්ගේ ස්කින් එකට. ස්කින් එකට කෝට් එකට hair and nails tablets. බ්‍රෙක්ෆාස්ට් එකට සාමාන්‍යයෙන් මේගොල්ලෝ මෙහෙම තමයි කන්නේ. ලෙනීගේ ඩයට් එක චුට්ටක් වෙනස්, බ්‍රැක්ස්ගේ එක ටිකක් වෙනස්. ඊට පස්සේ තව අපි මිල්ක් ඇඩ් කරනවා. අපි සාමාන්‍යයෙන් මිල්ක් දානවා. මිල්ක් ටික පෙට් මිල්ක් එක තමයි. ඒගොල්ලෝ මේ ඩයට් එකට ඉතින් හරි ආසයි. ඒකෙන්ද අපි වැඩි ඩයට් එක චේන්ජ් කරන්නේ නැහැ. මේ ඩයට් එකම තමයි ඒගොල්ලෝ යන්නේ. මේක අපි මේ පැත්තේ මේ විදිහට හදද්දී මේ පැත්තේ ඉන්නවා දෙන්නෙක් කෑම කන්න බලාගෙන. මේ බලන්න. මෙයාගේ නම් කෙලින්ම ආයි නර්වස් සිස්ටම් එකම ට්‍රිගර් වෙලා තියෙන්නේ. කෙල බේරෙනවා මෙයාගේ. මේ ඕකේ. ලෙනි මෙයාලා මේ කෑම එක දීපු ගමන් කන්නේ නැහැ. අපි ඒගොල්ලන් ට්‍රික්ස්ුයි ට්‍රීට්ස්ුයි ට්‍රික්ස්ුයි කමාන්ඩ්ස්ුයි ඔක්කොම කියලා තමයි තියෙන්නේ. ඒ ඔක්කොම කරලා තමයි කෑම කන්නේ. ඒ කමාන්ඩ් එකට තමයි කෑම ගන්න පටන් ගන්න ඉතින් මේගොල්ලෝ. ලෙනිත් එහෙම තමයි දෙන්නම එක විදිහයි. එයා ට්‍රීට්ස් එයා මේ කමාන්ඩ්ස් ට්‍රික්ස් කරලා තමයි කන්නේ. ලෙනිස්ටා මේගොල්ලෝ හරි ඉක්මනට කෑම කනවා. ඉතින් නිකන් මේ කවුරු හරි කෑම එක අරගෙන යනවා වගේ. ටිකක් කළා යනකොට ඉතින් හරි ලස්සනයි බලාගෙන ඉන්නේ. කාලේ විරුණ ගමන් ඉතින් සෙල්ලම් කරන එක තමයි වැඩේ. දැන් අපි ලෑස්ති වෙන්නේ ලෙනිවයි ප්‍රැක්ටිවයි ඩොග් පාක් එකෙන් යන්න. එන ලෙනි. රැක්සි අයින් වෙන්න රැක්සි. Good girl. ඔව් යාළුවනේ ඔයාලට ඇහුණා හරි තමයි. කාර් එකේ දොර වැදුනා. ඔයාලටත් ඒක දැනුණා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපේ මහත්තයව නම් උඩින් අරන් තියන්න ඕනේ. එයා කාර් එකට නගින්න දන්නේ නැහැ. නගින්නේ නෑ යාළුවනේ. Lenny. Yay. Rex. Lenny ka may mag-gan leashing nga lang. Stay. Yeah. මේක තමයි ඩොග් පාක් එක.
කිඩ්ස් දෙකක් තියෙනවා. දෙකම අරගෙන යන්න ඕනේ. එකක් ඉතින් ලොක් කරනවා අනිත් එක ඇරෙනකොට. What happened? බෝලි ගත්තන එක Good boy. Come here, boy. Leave it. Good boy. Come back. Good boy. මේගොල්ලෝ ඩොග් පාක් එකේ හැම තැනම දුවනවා. සමහරක් මඩි ඒරියාස් තියෙනවා. මේගොල්ලෝ ඒවත් යනවා ඉතින් සෙල්ලම් කර කර. ඉතින් මේගොල්ලෝ හැම වෙහිකල් එකට ආයෙත් නගින්න කලින් අපි අනිවාර්යෙන් පෝස් වයිප් කරන්න ඕනේ. මොකද අපිට මේ සීට් කවර්ස් ගෙනියන්න අමතක වෙලා තිබුණේ දා. ගෙදරින් එනකොට බ්‍රැක්ස් වාහනේට නගින්න නැති වුණාට එළිය එනකොට නම් අනිවාර්යෙන් හරි ඉක්මනටම බ්‍රැක්ස් වාහනේට නගිනවා. මං හිතන්නේ දාලා ඉද කියලා බයද කොහෙද. ඩොග් පාක් ඇවිල්ලා සෙල්ලම් කළා. දැන් අපි යන්න හදන්නේ. යන ගමන් ස්ටාර්බක්ස් ඕනෙලු එක රික්වෙස්ට් එකක් තියෙනවා. ඒකෙන්ද ස්ටාර්බක්ස් උත් ගිහිල්ලා තමයි යන්නේ. Neni. හොඳටම රස්නේ මේගොල්ලන්ටත් මම හිතන්නේ ගොඩක් ටයර්ඩ්. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. අනිත් vlog එකෙන් හම්බෙමු. Bye. Bye. අන්න කවුද එනවා ස්ටාර්බක්ස් ගිහිල්ලා. පප් කප්ස් හම්බෙලා තින්නේ ස්ටාර්බක්ස් එකෙන්. එකයි.